හාය ඔන්න ඉතින් අපේ ට්‍රිප් ව්ලොග්ස් වල අවසාන ව්ලොග්ස් දෙක තුන යන්නේ. අද අපි ඔයගොල්ලන්ව එක්කයි යන්නේ පිළිමතලාව ටී ෆැක්ටරි එකේ වටයක්. මේක විතරයි කඩාගන්නේ. මේක විතරයි. ඒක තමයි මේක ගණන් වැඩි. සාමාන්‍යයෙන් අපිටම නෙවෙයි සාමාන්‍ය පිටරට සුද්දන්තරෙන් අපි මේක විකුණන්නේ ග්‍රෑම් 50 රුපියල් 5000. ග්‍රෑම් 50. අපිට නම් සාමාන්‍ය ලංකාවේ යන පොඩ්ඩක් ඔක අඩු කරලා දෙනවා. ටීෂර්ට් එකේ කවුන්ටර් එක බලන්න ඒක. මේක තමයි ඒක. මේක දෙන කැපිටියා සිනෙන්සිස් 20 43 කියන දෙයයි. මේ වගේ දඩු ෆීල්ඩ් එකෙන් කඩාගෙන ගේනවා ස්ටෝර් එකට. ස්ටෝර් එකට ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ලීෆ් කවුන්ට් එකක් ගන්නවා. දැන් බෙස්ට්, බිලෝ බෙස්ට්, පුවර්. බෙස්ට් කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙතනින් උඩට විතරයි. ඔය ටික. මේ ටික විතරයි බෙස්ට්. එතනින් මෙහා බිලෝ බෙස්ට් ගන්නවා. බිලෝ බෙස්ට් කියන එකේ ඊළඟ අර්ථය බෙස්ට් එක පොඩි වුණොත්, තැළුණොත් හරිනේ ඒක බිලෝ බෙස්ට්. හරි. බඩ් ඇන්ඩ් ටූ ලීෆ්ස් බඩ් ඩැමේජ් එක. ඒත් මේ මෝරච්ච ඔක්කොම යන්නේ කොස්ට්ලි. ඔව්. ඊයේ අපේ ආපුනේ දළු පොඩ්ඩේ 67ක් හොත ඒවා 18ක් බිලෝ බෙස්ට් 15ක් පුව. මේකෙන් හේතුව මේ හොඳේ වලියක් වැඩි දිනවල මේකෙන් හොඳ තේබල වැඩි කියනවා. කියන්නේ BOP, FBOP, PECO වගේ කියන වර්ග වැඩි කියනවා. දැන් මේ BOP, FBOP, PECO, OP කියන තනිකර වයරිටි එකක්. ඒක සාමාන්‍යයෙන් වැඩි කියන්නේ මිඩ්ලිස් කන්ට්‍රි වල තමයි යන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කැපිටල් ලයිට් ලිකර් එක. සාමාන්‍ය BOP, BFN 0ට කකට වැඩි. ඩස් වල දෙක කාට වැඩි. සාමාන්‍යයෙන් ඩස් එක ලෝ ක්වොලිටි එකක් කියන ඒකට අපි ඇහිරියක් බොන්නේ ඩස් තමයි බොන්නේ. සාමාන්‍යයෙන් දෙයකට කහටත් එක්ක එන්නේ ඒක තමයි. මේ තියෙන්නේ white tea quality. white tea quality. ඒක මේක හදන ක්‍රමය වෙනස්. හදන ක්‍රමය වෙනස් කියන්නේ මේක හරි අමාරුයි මේක herbal drink එකක් වගේ යන්නේ මේ තුනම යන්නේ herbal drink එකක්. මේ තුනම herbal drink එකක් කියන්නේ මේකේ හොඳ කියන්නේ මේකේ තියෙනවා ඇන්ටිඔක්සිඩන්ට් කම්පවුන්ඩ්ස් ගොඩාක් තියෙනවා මේ දෙකේ. ඉතින් මේක ඇඟට ගුණයි නහර ප්‍රාණවත් වෙනවා, හම ඇගිලෙන එක නැති වෙනවා, දත් දිරන ඒවා නැති වෙනවා, කැන්සර් කන්ට්‍රෝල් ඔක්කොම තියෙනවා. උඩ ලීෆ්ලට් තියෙනවා. ටී ටේස්ටිං ටේබල් එකේ ඒ ටික බලා ගන්න පුළුවන්. මේක ග්‍රීන් ටී. සාමාන්‍ය ග්‍රීන් ටී කරන්න මේ දළු ආවට පස්සේ මේව විතර කරන්නේ නැහැ. මේකට කියන්නේ විතර දළු මලවනවා මේක. එහෙම කරන්නේ නැහැ ග්‍රීන් ටී වලට. ඒතර මේ දල්ලේ තියෙනවා පොලිෆිනෝල් ඔක්සිඩේස් කියලා එන්සයිම් එකක්. ඒ එන්සයිම් එකෙන් තමයි මේ පාටට කොළ හරවන්නේ. ඒක කරවන්නට මේ දල්ලේ දැන් ඒවා ඉන්නේ තැන් වල. සාමාන්‍යයෙන් ටැනින්, කැෆේන්, පොලිෆිනෝල් ඔක්සිඩේස්, ඔය ඇන්ටිඔක්සිඩන්ට් කම්පවුන්ඩ්, ග්ලූකෝස්, ඒකට පිටින් වල අරගෙන ඔක්කොම මේගොල්ලන්ගේ ඉන්නේ තැන් වල ඉන්නේ එකට නෑ. එකට කලවම් වුණාට පස්සේ මේ පාටට ඉන්න බෑ. එයාගේ පාට වෙනස් වෙනවා. මේක දුහුල් පාට නැහැ. අර එන්සයිම් එකෙන් මේවා ඔක්කොම ෆර්මන්ට් වෙලා ඔක්සිඩයිසේෂන් වෙලා දුහුල් පාට වෙනවා. ඊට පස්සේ තමයි මේක ලිපේ වෙලුවට පස්සේ කළු පාට ගහන්නේ. කළු පාට ගහන්නේ කොහොමද? රෝලේදී මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම එකට කලවම් වෙලා ජූස් එක වගේ එළියට ආවිලා අර කැඩිච්ච තේකොලේ වටේ එතෙනවා. ඒක එතෙනවා. ඒක ඊට පස්සේ ලිපට ආපුවම එතිච්ච කහට ගතිය කළු පාට. කළු පාට ඊට පස්සේ මොනවද දාපුවම පස්සේ ඒක දියනවා. ඒක තමයි වෙන්නේ මෙතන. අපි තේ කෝප්පයක් ගත්තා නම් සාමාන්‍ය තේ කෝප්පය අර මණ්ඩි ටිකේ තියෙනවා නම් හොඳ බ්‍රවුන් කලර් එකක්, කොපරි කලර් එකක් නම් පාටු වගේ හොඳ පැහැදිලි පාටක් තියෙනවා. ඒක හොඳයි ඒක. සාමාන්‍ය සමහර තැන් වල තියෙන තේ කෝප්පේ මණ්ඩි ටික ගත්තාම පස්සේ කළු පාටයි. ඒක හොඳ නැහැ. ඒක හොඳ නැහැ. ඒතර මේ වේ තියෙන විශේෂයෙන් මේ ගෝල්ඩ් ටී වයිට් ටී අපිට මේක සාමාන්‍ය කුලස් ග්‍රෑම් දෙකක් දාලා හැදුවාට පස්සේ මේක දෙසරියක් තුන්දෙයක් වුණා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි සැරේ පාවිච්චි කරලා ඊට පස්සේ ඒක වෙල්ල වගේ තියා දීලා ආයෙසරයක් තදුන් වතුර ටිකක් දාලා ඒ වගේ තුන් සැරයක් කරගම වගේ අරකේ මුනේ තියෙනවා. ඒක තමයි විශේෂය. ඒක තමයි අර ග්‍රෑම් 50 ග්‍රෑම් 50කට වගේ යන්නේ. සුද්ධෝන ගන්නවා ඉතින් මේක තමයි ගන්නෙ. ඒතර මේක තනිකර වෙනම වේලාන්නේ මෙන්න මේක. ගෝල්ඩ් ටී කරන එක මේ වයිට් ටී එක වෙන ප්‍රොසෙස් එකකින් මේ පාට ගන්න. ටිකක් අමාරුකට. ඒකන්ද මේක එකම ගානට අපි මේ දෙන්නේ. නමුත් මේක හදාගන්න පොඩක් අමාරුයි. මේක නිෂ්පාදනයේත් පොඩක් අඩුයි. එතන මේ දළු ආවට පස්සේ දළු එනකොට ඔය දල්ලේ තියෙන සාමාන්‍ය 180ක් වතුර ගතිය තියෙනවා. ඔය වතුර ගතියත් එක්ක අපිට රෝලර් දාලා අඹරන්න බෑ. අඹරනකොට වෙන්නේ අර තියෙන අර
කෙමිකල් ගති ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම දේවල් අර වතුරත් එක්ක එළියට යන්න පුළුවන්. ඒ ගියාට පස්සේ ඒතර තේරුම් ඉතින් මේ vlog එකේ ටිකක් වැදගත් දේවල් ඔයගලන්ට ඉගෙන ගන්න දේවල් තියෙන නිසා මම හිතුවා මම කතා කරන එක අඩු කරලා මේ vlog එක ඔයගලන්ට අහන්න දෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට කොළපාට තේකොළ ගෙනාවට පස්සේ ඒවා වේයලලා ඒවා තැලිලා පොඩි වෙලා තියෙනවාද කියලා වර්ගීකරණය කරලා තමයි ඒගොල්ලෝ මෙන්න මේ විදිහට තේකොළ වර්ග කුඩු කරලා ගන්නවා කිව්වේ. ඉතින් මේ තේකොළ වල තියෙන සයිස් එක අනුව වර්ණය අනුව ක්වොලිටි එක වෙනස් වෙනවා කියලා අර මුලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට දැන් පැහැදිලි වෙන්න ඇති. ඉතින් ඔයත් කැන්ඩි පැත්තේ යන කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ තේකොළ ෆැක්ටරි එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ මෙන්න මේ වගේ ෂොප් එකකුත් උඩ තියෙනවා. ඒකත් විසිට් කරලා ඔයගලට අවශ්‍ය තේකොළ වර්ග එහෙම අරගෙන එන්න පුළුවන්. මෙතන ඉතින් ඔයගලන්ට ගියාම ඔය කියන හැම තේකොළ වර්ගයකින්ම ඒ කියන්නේ හැම ක්වොලිටි එකේ තේකොළ එකකින්ම රස බලන්න පුළුවන්. ඉතින් ඒ තේකොළ වල රස තියෙන්නේ අපි බොනවා වගේ සීනි පිටිමුකුත් නොදා බොනකොට කියලා ඒගොල්ලෝ අපිට දුන්නා තේකොළ වල රස බලන්න. සමහර ඒවා නම් ගොඩක්ම තිත්තයි. එතකොට ඒගොල්ලෝ අපිට මී පැණි එකක් දුන්නා. ඒකත් එක්ක පොඩ්ඩක් මික්ස් කරලා බොන්න. ඒ හරි රස හරි ක්වොලිටි එක තේරෙන්නේ ඒ මුකුත් මික්ස් කරන්නේ නැති වුනහම කියලා. ඉතින් මෙතනින් ඔයගලන්ට පුළුවන් ඔයගලා පිටරට ඉඳන් එන කෙනෙක් නම් ඔයා එහෙම නැත්නම් ඔයාට එහෙ කාට හරි අරින්න ඕන නම් මෙතනින් ඔයගලන්ට තේකොළ ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. එක එක જાතියේ තේකොළ එක එක ෆ්ලේවර්ස් වලින් ඔයගලන්ට ගන්න පුළුවන්. සහ ඔයගලන්ට මේ තේකොළ වල රස බලන්න ඒගොල්ලෝ ෆ්‍රී දෙනවා වගේම මෙතනින් ඔයගලන්ට සල්ලි දීලා එක එක ඔයගොල්ලෝ කැමති විදිහේ මෙන්න මේ විදිහේ ටී වර්ග අරන් බොන්න පුළුවන්. එක එක විදිහට හදපු දේවල් එක එක ෆ්ලේවර්ස් කරපු දේවල් මෙතන තියෙනවා ඔයගලන්ට ඒ වෙලාවේ බොන්න ගන්නත්. ඒ වගේම කුකීස් වර්ග වගේ දේවලුත් මෙතන තියෙනවා. ඉතින් මම මිකෙල් බබාටත් කුකීස් එහෙම ගත්තා මෙතනින්. මිකෙල් බබාට ඉතින් ලොකුවට මේ දේවල් තේරෙන්නේ නැති වුණත් එයාත් ඉතින් මේ හැමදේම අල්ලලා කරලා බලන්න හරි ආසයි. එයාත් ඉතින් පොඩි පොඩි දේවල් මොනවා හරි අතගාලා බලලා හරි ඉගෙන ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ පැක් එකකුත් ගත්තා මම ගෙදර ඇවිල්ලා අයිස් ටී වගේ දේවල් හදලා බොන්න. තවම නම් බොන්න බැරි වුණා. බිව්වට පස්සේ ඔයගොල්ලන්ට කියන්න රස කොහොමද කියලා. මෙතන ඉන්න ස්ටාෆ් එකත් හරිම හොඳයි. ඒගොල්ලෝ අපිට එක එක දේවල් කියලා දෙනවා. ඒ වගේම මෙතන අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවානේ. ඉතින් අපි තේ බිව්වට අපි මේ තේවල තියෙන ඇත්ත විස්තර අපි දන්නේ නැහැනේ. ඒවා කොහොමද හැදිලා එන්නේ? ඒවා ෆ්ලේවර්ස් කොහොමද? මෙච්චර දේවල් තියෙනවද කියලාවත් අපි දන්නේ නැහැනේ. ඔය මම අල්ලලා ඉන්න පැක් එකක් මම ගත්තා කිව්වනේ. ඉතින් ඒ පැක් එකක් රුපියල් 6000ක් වගේ තමයි වෙන්නේ. නමුත් ඒගොල්ලෝ ලෝකල් අයට ගාන අඩුවෙන් දෙනවා. මට ඒක 4000කට වගේ තමයි හම්බුනේ. ඔරිජිනල් මුකුත් කෙමිකල් නෑ නේද? නෑ මං කියන්නේ සීනි අරවම මුකුත් ඇඩ් කරලා. සීනි අපි දා ගන්න පුළුවන්. මේක සාමාන්‍ය හොඳයි මේ පැණිත් එක පුළුවන්. ඕනම ටී එකක් මේ පැණි එක කරමු. එතකොට අයියර ග්‍රීන් ටී වලින් කෙට්ටු වෙනවා කියන්නේ කොහොමද? ඒ කියන්නේ තියෙන රැඩ් අර EGCG එකේ බලපෑම මේව තමයි කියන්නේ. අයිස් ටී මේක සාම්පල් දෙනවා සාම්පල් දෙන්න සාම්පල් ඒක ගෙදර ගිහින් මොකද? මෙතන
ඒකනේ. දැන් ඊරෝ පුරු තිබුණා මම. මේ දෙන්නම ඉන්නා. මෙන්න මෙතන මේ තියෙන්නේ මචා කුකීස්. මේක හරිම රසයි. ඉතින් මම මිකෙල් බබාට මෙන්න මේකෙන් ගත්තා. මිකෙල් බබා හරි ආසාවෙන් එක කෑවා. පැණි රසත් ගොඩක් අඩුයි. හොඳ රසක් තිබ්බා ඒ කුකී එකේ. මෙන්න මේ විදිහට ඉතින් අපි තේකොළ තෝරනකම් මිකෙල් බබා බයිසිකල් පැද පැද හිටියා. එයාටත් ඉතින් කවුරු හරි එක කමක් නැහැ සෙල්ලම් කර කර ඉන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ. එක තැන ඉඳන් ඉන්නත් බැහැ නේ ඉතින් ඒගොල්ලන්ට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කැන්ඩි විසිට් එකේදී තේකොළ ෆැක්ටරි එකක් බලන්නත් ගියේ. මෙතෙන්ට ඔයගොල්ලෝ ඕන කෙනෙක්ට යන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඒගොල්ලෝ මේ හැමදේම කියලා දෙනවා මුලින් ඉඳන්ම අන්තිම වෙනකම්ම වෙන දේවල් ඒවැය තියෙන ක්වොලිටිස් ඔය වගේ ගොඩාක් දේවල් විස්තර කියලා දෙනවා. ඒගොල්ලෝ හරිම ලොකු වෙහෙසක් කරන් ඒ දේ කරනවා. හරිම ෂෝක් මේ ඔයගොල්ලන්ට පේන්නේ. එන්නේ ඒ වගේ එක එක රටවල් වලින් ආපු ෆොරිනර්ස්ලාටත් ඒගොල්ලෝ එක එක භාෂා වලින් කතා කරලා මේ දේවල් කියලා දෙන විදිහ. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.